ඔබට හොරු ටික හරියට බලා ගන්න ඕන නම් නේ ඔය හොරු හිරේට යන ලිස්ට් එක පිළිවෙලට හදා ගන්න ඕන නම් පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑ ගහන අයගේ නම් ටික ලියා ගන්න. පාර්ලිමේන්තුවේ කතා අහලා විපක්ෂේ වැඩියෙන්ම සද්දට කෑ ගහන අයගේ නම් ලියා ගන්න. 1යි 2යි කියලා ලියන්න. විපක්ෂේ වැඩියෙන්ම කෑ ගහන අය පිළිවෙලට යන්නේ. මොකද ඔබ දන්නේ නැති වුණාට ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝගේ ගෙදරට CID එකෙන් ආවා කියලා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට පරීක්ෂණයක් යනවා කියලා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ඇතුළට යන්න නියමිතයි කියලායි හෘද සාක්ෂි දන්නවා තමයි හොරා කෑවා කියලා. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි කියන්න ඕනේ නම් ලියා ගන්න සහතික කරලා කියනවා අන්න ඒ පිළිවෙලට ඇතුළට යනවා. ඒ පිළිවෙලට ඇතුළට යනවා. ඒක නිසා හොරුන්ට වාපව මේ රට ඉන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලොන්ගේ පැටව තමයි පහළ ඉන්නේ. ඒගොල්ලෝගේ පැටව පහළ ඉන්නේ අපි මේ ගම්වල දැක්කා නේ තමන්ගේ മന്ത്രിකම වික්කා පාර්ලිමේන්තුවට ගිහිල්ලා නේ මේ මිනිස්සුන්ගේ පැටව ටික පහළ ඇවිල්ලා ඡන්ද ඉල්ලනවා නේ අර ගිහිල්ලා තමන්ගේ යාළුවන්ට හිත මිත්‍රාන්ති සල්ලි ගන්න හොරකම් කරපුනේ ඒ හොරුන්ගේ පැටව ටික පහළ ඡන්ද ඉල්ලනවා මං කියන්නේ මොන ලකුණෙන් ආවත් හොරාම තමයි මොන ලකුණෙන් ආවත් හොරාම තමයි